මේ ඉන්නේ නිරෝ. නිරෝ කියන්නේ අවුරුදු 8ක විතර පුංචි ළමයෙක් වුණාට එයා කැමැතිම නව නිෂ්පාදන කරන්න. මෙයා ඒක උනන්දුවෙන් හා ආසාවෙන් කරන පොඩි ළමයෙක්. ඒ කොහොමද කියන්නේ එයාට ඕනි වුණා ගිනි මකරක් හදන්න. ඉතින් එයා ඒ සඳහා දිවාරය බලන්න නැතුව එයාගේ පුංචි ගබඩාවට ගිහිල්ලා අවශ්‍ය උපකරණ අරගෙන හිමින් හිමින් තම නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. එයා චුටි මකර පැටියෙක්. මකරකෙකුට එයාට ඕනිකම තිබුණේ මේ මකරට ඉගිලෙන්න පුළුවන් විදියකට හදන්න. ඉතින් ඒ වගේම මෙයාට ඒ සඳහා දවස් 2ක් 3ක් වගේ කාලයක් කියන් ඒ වෙනුවෙන් මැරිලා ලස්සන නිමාවකට එන්න පුළුවන් වුණා. ඒ වගේම අපේ නිරෝගේ හොඳම යාළුවා තමයි ස්පාගි. එයන් මේ නිරෝගම නිෂ්පාදනය. හැබැයි මේ ස්පාගි හැමදාම කරේ අපේ නිරෝග උත්සාහවන්ත කරපු එක. ඉතින් අපේ මේ ගිනිමකරව හදලා නිරෝයාට පෙන්නුවාම එයා හරි කැමැත්තෙන් ආසාවෙන් මේ නිරෝග නිෂ්පාදනයේ දිහා බැලුවා. ඒ වගේම ඒ සඳහා උදව් කළා. මේ පුංචි මකරට පියාඹන්න කියලා දුන්නේ කවුරුත් නෙමෙයි. අපේ මේ ස්පාකි. ස්පාකි අපේ ළඟට ඇවිල්ලා හිමින් හිමින් නැගලා උඩින් ස්පාකි උඩින් පනිනකොට මේ ගිනි මකරට පියාඹන්න පුළුවන් විදිහකට කියලා දෙන්න පටන් ගත්තා. මේ දේවල් පලා ඉන්න අපේ පුංචි නිරෝට හරිම සතුටුයි. කියා ගන්න බැරි සතුටකින් ਉਹ ඒ දෙස බලාගෙන හිටියා. ඒ වගේම අපේ ස්පාකිට මේ දේවල් ගැන හරි සතුටින් තමයි හිටියේ. හරි සතුටින් තමයි උදව් කළේ. ඒ වගේම මේ යාළුවෝ තුන්දෙනා හරිම සතුටින් හිටියා. ඒ වගේම අපේ නිරෝට ඕනි වුණා මේ මකර පැටියව එළියට මුදා හරින්න. ඈත අහසේ එයාට ඉගිල්ලා යන්න නිදහස ලබා දෙන්න. ඉතින් ස්පාකිත් එක්ක එකතු වෙලා මේ මකර පැටියව එළියට දැම්මා. එළියට දාලා පියාඹලා යන දිහාව බලාගෙන හිටියා. ඉතා ගොඩක් දුක හිතුණා. අපේ පුංචි ස්පාකින් කිව්වා නිදහස තියෙන එළිය නිසා අපි යාට යන්න දෙමු කියලා. ඒ කියලා ඒ දෙන්නම සතුටින් එයාට සමුදුන්නා. මකර පැටියත් හිමින් හිමින් ඈතට පියාඹලා යන්න ගියා. මේ දෙස අපේ නිරෝයි ස්පාකි බලන් හිටියා.